අද සිකුරාදා දවසක්. ඉතින් හස්බන්ඩ් නිවාඩුවක් දාලා ඊයේ හවස ගෙදර ආවා. මොකද මට BSS ටෙස්ට් එක කරන්න ලියලා තියෙනවා. අද තමයි ටෙස්ට් එක කරන දවස. ඉතින් 4 පාරක් ලැබ් එකට යන්න වෙනවා. මට තනියම යන්නත් අපහසුයි. ඒ නිසා ඉතින් හස්බන්ඩ් අද එනවා මගෙත් එක්ක යන්න. ඔයාලා කලින් මගේ ව්ලොග්ස් බලලා තියෙනවා නම් මම ඔයාලට කියලා තියෙනවා අපි ගෙවාගෙන ආවේ දුෂ්කර කාලයක් 2026 අවුරුද්දට මං අලුත් ආරම්භයක් ගන්න හිතුවා කියලා. මැරි කරලා මේ වෙනකොට අපි අවුරුදු 11ක්. නමුත් අපිට බබාලා නැහැ. ඉතින් මං කලින් දෙවතාවක්ම ප්‍රෙග්නන්ට් වුණා. ඒ දෙවතාවෙම අවසාන කාලෙදී ඒ දරුවෝ දෙන්නම නැති වුණා. කාලයක් තිස්සෙම අපි ආයෙත් දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියත් මම ප්‍රෙග්නන්ට් වුණේ නැහැ. ඉතින් මේ 2026 අවුරුද්දේ මුලම ඒ කියන්නේ පෙබරවාරි මාසේ දැනගන්න පුළුවන් වුණා මං ආයෙත් ප්‍රෙග්නන්ට් කියලා. ඕනම කෙනෙක් ප්‍රෙග්නන්ට් වුණ ගමන්ම කරගන්න ඕනේ ටෙස්ට් ටිකක් තියෙනවනේ. සති 12ක් යන්න කලින් කරන්න ඕනේ ටෙස්ට් ටිකක් තියෙනවා. ඔය ටෙස්ට් එකට OGTT කියලා ටෙස්ට් එකකුත් තියෙනවා. ඒ ටෙස්ට් එකෙන් බලන්නේ අපේ රුධිරයේ තියෙන සීනි මට්ටම. මමත් ඉතින් ওই ටෙස්ට් එක කරා මගේ සීනි මට්ටම ටිකක් වැඩි. ඒ නිසා ඉතින් ડોක්ටර් මට BSS කියන ටෙස්ට් එක කරන්න කියලා ලිව්වා. දැන් ඉතින් මං සති 26ක අම්මා කෙනෙක්. මේ මගේ 3 වෙනි BSS එක. මං උදේට මෙට්ෆෝමින් මිලිග්‍රෑම් 500ක් ගන්නවා. රාටත් මෙට්ෆෝමින් මිලිග්‍රෑම් 500ක් ගන්නවා. ඉතින් ඊයේ රෑ ෆාස්ටින් ඉඳලා අද උදේම ගිහිල්ලා ලේ එක දුන්නා. පැය 8ක් නිරාහාරව ඉන්න ඕනේ. ඒ ඉඳලා ගිහිල්ලා තමයි මං උදේම ලේ එක දුන්නේ. ඊට පස්සේ ගෙදර ආවා. ඒ ඇවිල්ලා උදේට කෑම කාලා කෑමෙන් පස්සේ පැයකට පස්සේ නැවතත් ලේ එකක් දෙන්න ඕනේ. ඒකට තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. උදේට කෑම කාලා පැයකට පස්සේ ලේ එකක් දෙන්න තියෙනවා. ඒක දෙන්න තමයි මේ යන්නේ. යමු එහෙනම්. පරතරය සාමාන්‍යයෙන් පැය 4ක් 4:00මාරක්වත් තියාගන්න ඕනේ කියලා ලැබ් එකෙන් කිව්වා. 4ක් චෙක් කරගන්න තියෙනවා. ෆාස්ටින් ඉඳලා එකයි. ප්‍රධාන ආහාර වේල් තුනෙන් පැයකට පස්සේ චෙක් කරන්න තියෙනවා. එහෙනම් ඉතින් යමු. අපි මේ ටෙස්ට් වලට එනකොට හොඳ ලැබ් එකක් තෝරගෙන එන එක හරිම වැදගත්. ඉතින් මම ඉන්නේ දරණියකට වෙන මොකවත්ම හින්දා නෙමෙයි. අනිත් තැන්වල වගේ වද දෙන්නේ නැතුව ලේ ටික ගන්නවා. මේ ගොඩක් තැන්වලට ගියපුවාම දෙතුන් වතාවක් සිදුරු කරනවා. මොකද මගේ වේන්ස් පේන්නේ නැහැයි කියලා. හොයන්න බෑ කියලා. ඉතින් මෙතෙන්ට ආපුවාම හිමින්සීරුව ලේ ටික ගන්නවා කිසි වදයක් දෙන්නේ නැහැ. එක ලේ එකක් නෙමෙයිනේ ලේ 4ක්ම දෙන්න ඕනනේ. ඒ නිසා ඉතින් ටිකක් කරදරයි. දැන් ඉතින් මම මේ උදේ කෑමෙන් පස්සේ දෙන්න තියෙන ලේ එක තමයි දෙන්නේ. උදේම දෙන ලේ දෙක ලේසියෙන්ම දෙන්න පුළුවන්. මොකද දකුණු අතේ වේන් එකක් තියෙනවා. ඒකේ එකක් එක තැනකින් ගන්නවා. අනික ඊට උඩින් හරි යටින් හරි කිසි අවුලක් නැතුව ගන්නවා. දවල් ඉඳලා තමයි ඉතින් ගැටලුව මතුවෙන්නේ. අනික් අතේ බලනවා අනික් අතේ ඇත්තටම ඉතින් හොයාගන්න බෑ. අමාරුයි කියනවා, පේන්නේ නැහැ කියනවා. ඒක කොතනත් ගියත් කියන දෙයක්. එකම අතින් දිගටම ගන්නෙත් නැහැ. කෑමෙන් පස්සේ ලේ එක දීලා එනකොට ගමේ ගෙවල් පාරේ කඩේක කෙසෙල් කනක් තිබ්බා. ඉතින් අපි ඒකෙන් එනකොට කෙසෙල් ලවරියක් අරන් ආවා. මොකද දියවැඩියාව තියන අයට ඉදුණු පළතුරු කන්න හොඳ නැහැ. මේ වගේ බාගෙට අමු පළතුරු තමයි කන්න පුළුවන්. ඉතින් ඒ ඇවිල්ලා කෙසෙල් ගෙඩියක් කාලා මම පොඩි නිින්දක් දැම්මා. නැගිටිද්දි හස්බන්ඩ් තැඹිලි ගෙඩියක් කපලා දුන්නා. ඒත් ඉතින් අද තැඹිලි බොන්න හොඳ නැහැ. ලේ චෙක් කරන්න තියෙනවනේ. සීනි තියන අයට තැඹිලි බොන්න එච්චර හොඳ නැහැ. බොන්න බෑ. එපා. ඇයි? හොඳ නැහැ. ඇයි සීනි මේනවා? අද ගොඩක් කට පරිස්සම් කරන් ඉන්න දවසක්. මොකද ලේ චෙක් කරන්න තියෙන හින්දා ඇත්තටම ඉතින් මේ විදිහට කාලා මට ඉන්න අමාරුයි. වෙනදට නම් මම මොනවා හරි ටික ටික කනවා. ඒත් ඉතින් පැණි රස දේවල් ගොඩක් කන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් කෑවා කියලා ලොකු වෙනසක් වෙන්නෙත් නැහැ කියලා මම දන්නවා. මොකද මම කලිනුත්
දෙවතාවක්ම මේ චෙක් කරලා තියෙන නිසා මම දන්නවා මොන දේවල් කාපුවාමද රිපෝට් එකේ සීනි වැඩි වෙලා පෙන්වන්නේ කියලා. දෙන්නත් එක්ක එකතු වෙලා දවල් කෑමත් ලෑස්ති කරගත්තා. දවල්ට කාලා පැයකට පස්සේ දෙන්න තියෙන ලේක දෙන්න තමයි මේ ඇවිත් තියෙන්නේ. මෙතුවක් කාලෙකට වම් අතෙන් මෙතනින් කවුරුත්ම ලේ අරගෙන තිබුණේ නැහැ. ඉතින් මේ ලැබ් එකේ ඉන්න කෙනෙක්මයි කලින් ආව වෙලාවේ මෙතනින් අරගත්තේ. ඉතින් දැන් මේ බලන්න මෙතනින් ගන්න පුළුවන්ද කියලා. වෙන්දට උඩින් ගන්න ගත්තා. ඔන්න ඉතින් අමාරුවෙන් ඒ වේන් එක හොයාගත්තා. එතනින් තමයි ඊට පස්සේ ගත්තේ. ඉංග්‍රීසි කාරිය හරි හස්බන්ඩ් මගෙත් එක්ක එන්නේ ලැබ් එකට යන්න විතරයි. එයා ඇතුළට එන්නේ නැහැ. එයාට බලන් ඉන්න බෑ මගෙන් ලේ ගන්නකොට. ඔන්න ඒ ලේ එකක් දීලා ඉවරයි. ආයෙ දෙන්න තියෙන්නේ රෑ කෑමෙන් පස්සේ දෙන්න තියෙන ලේ එක. ඒකත් රෑ වෙන්න කලින් දෙන්න ඕනේ. මොකද රෑ වෙද්දි මෙතන MLTලා නැහැ කියනවා. ලේ එක දීලා එද්දි මට ඕන ඉතින් පේස්ට්‍රි කන්නම හිතෙනවා. මොන හරි දෙයක් කන්න ඕනේ කියලා හිතුනොත් ඒක කනකන් නින්ද යන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ්ුත් මොකුත් කිව්වේ නැහැ ගන්න කියලා කිව්වා. ඒ හින්දා ඉතින් මං දෙන්නට පේස්ට්‍රි දෙකකුත් අරගෙන ආවා. කාලා තේ බොන්න තමයි හිත තියෙන්නේ. ඉතින් සීනි දාලා බොන්න බෑ. වෙනදට තේ කහට බොන්න ඕනේ කියලා හිතුනොත් රට ඉඳි 3ක් එක්ක තේ කහට එකක් බොනවා. ඒත් ඉතින් අද ඒක කළෙත් නැහැ. මේ මගේ රෑ කෑම එකේ අන්තිම ලේ එක තමයි දෙන්න යන්නේ. ඒ කියන්නේ රෑට කෑමෙන් පැයකට පස්සේ දෙන්න තියෙන ලේ එක. හවස 5 වෙද්දී කෑවා. එතකොට 6ට තමයි ලේ එක දෙන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ගිහින් බලමු. ගෙදරින් පිටත් වෙලා ආවා. මොකද හවසට පොඩ්ඩක් ට්‍රැෆික්නේ. සතිය දවසකුත්නේ. ටිකක් කල් වෙලා ඇතුව ආවා. එතකොට අපිට කලට වෙලාවට ලේ එක දී ගන්න පුළුවන්. වම් අතින් ගන්න අමාරු හින්දා නැවතත් දකුණු අතින් තමයි ගන්න හදන්නේ. ඒ වුණාට ඒක හරි ගියේ නැහැ. තනි එක්කෙනෙක් කවදාකවත් මගේ ලේ 4ම අරගෙන නැහැ. ගොඩාක් වෙලාවට දෙන්නෙක් ඇවිල්ලා බලලා තමයි ගන්නෙ. ඉතින් අදත් එහෙමයි. අන්තිම ලේ එක ගන්න තව එක්කෙනෙක්ට අඬ ගහගෙන ආවා. එයත් බලලා වම් අතේ ඇඟිලි වලට පොඩ්ඩක් උඩින් තමයි ලේ එක ගත්තේ අවසානයේදී. වෙන ලැබ් එකකට ගියා නම් ගොඩක් දුක් විඳින්න ඕනේ. ඉතින් මෙතෙන්ට ආපුවම මේගොල්ලෝ ගොඩාක් ඉවසීමෙන් හරිම සංයමයෙන් අඩුවෙන් වද දීලා ලේ ටික ගන්නවා. ඒකයි මම ගොඩක් වෙලාවට ලේ දෙනකොට මෙතෙන්ටම එන්නේ. කොල්ලෙන් ගත්තට කමන්නේ නැහැ. කමක් නැහැ. එයාට තැනක් හොයාගන්න බැරි වුණ හින්දා තව කෙනෙකුට බලන්න කිව්වා. ඔන්න එයත් බලලා තැනක් නැති නිසා වම් අතේ ඇඟිලි වලට උඩින් තමයි මේ ගන්නෙ. ඉතින් අර වැලමිට ගාවින් ගන්නවා වගේ නෙමෙයි. මේ හරියෙන් ගන්නකොට ටිකක් රිදෙනවා. ඉවසගෙන ඉන්න ඕනේ. ඉංග්‍රීසි කාරිය මෙතනින් අල්ලගෙන ඔන්න ඉතින් කොහොම හරි ලේ 4ම දීලා BSS ටෙස්ට් එක අදත් ඉවර කළා. හෙට උදේ 7න් පස්සේ තමයි රිපෝට් එක ගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් හෙට බලමු කොහොමද රිසල්ට් කියලා. මේ ටෙස්ට් එක කරද්දි වේල් 3ම බත් කාලා යන්න ඕනේ. ඉතින් ඔයාලා දැක්කනේ මම රතු බත් තමයි කෑවේ. රෑ කෑම එක නම් ගොඩක් අඩුවෙන් ගත්තේ. මොකද බඩගිනි තිබුණෙත් නැහැ. ගෙදර එද්දි පොඩි ළමයෙක් අයිස් පැකට් එකක් කකා යනවා දැකලා ඔන්න ඉතින් මටත් කන්න ආස හිතුණා. ඉතින් හස්බන්ඩ් එපා කිව්වේ නැහැ. එයාටත් දැන් යමක් කමක් තේරෙනවා. මේ ටෙස්ට් එක කරපු දවසට පහුවෙනිදා ඒ කියන්නේ සෙනසුරාදා ડોක්ටර් අපොයින්ට්මන්ට් එක තියෙනවා. ඉතින් ලැබ් එකට ගිහිල්ලා රිපෝට් එකත් අරගෙන එතනින්ම යන්න ඕනේ වත්තල හේමාස් එකට. එන්නකො එහෙනම් රිපෝට් එක කොහොමද බලන්න? හිතුවටත් වැඩිය රිපෝට් එක හොඳට තිබ්බා. සීනි මට්ටම අඩු වෙලා තිබ්බා. රිපෝට් එකේ සීනි අඩුයි කියලා මෙට්ෆෝමින් නතර කරන්නේ නැහැ. ඒ මිලිග්‍රෑම් 1000 එහෙම දිගටම බොන්න කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ BSS ටෙස්ට් එක කරලා
ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකට ගියේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක හම්බ වෙමු.